හායි ඔන්න මං ගොඩ කාලෙකින් ආපහු පොත් ගැන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ මුලින්ම මම සෝරි කියන්න ඕනේ මං ගොඩ දවසකින් වීඩියෝ එකක් කරේ නැහැ පොත් ගැන because මගේ මේ ෆෝන් එකේ මෙමරි එක අඩුයි. ඒ නිසා මම වීඩියෝ එකක් කරත් ඒක නිකම්ම නැති වෙලා යනවා. ඉතින් ඔන්න අද මං අරන් ආවා මෙන්න මේ පොත. රමණි බුලත් සිංහලගේ වාසුගේ. ඔයාලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකයන් ගැන කියවන්න ආසයි නම් ඒ කියන්නේ මොන හරි පිළි යවන ඒව ගැන ඉන්ටරෙස්ටිං තියෙනවා නම් ඒ වගේ පොත් කියවන්න ආසයි නම් ඔන්න ඒගොල්ලන්ට හොඳ choice එකක් මේක. එහෙම කියවන කට්ටියට ඇත්තටම මේ ගොඩක් හොඳ පොතක් මේක. මේකේ තියෙන්නේ ඇත්තටම මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වල නාගපිල්ලි ගැන. අපි පිල්ලි යවන ඒව ගැන සම්බන්ධයෙන් එක්ක නාගපිල්ලි ගැන තමයි මේකේ තියෙන්නේ. වාසුගී කියන ගෑනු ළමයා වටා තමයි කතාව දිව යන්නේ. මේ මම කතාව ස්පොයිල් කරන්න හොඳ නෑනේ. ඉතින් වාසුගී කියන ගෑනු ළමයා මොන වගේ කෙනෙක්ද? එයාට නාගපිල්ලි එක්ක තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා ඒ හැමදේම මේකේ දැනගන්න පුළුවන්. මේක එක්තරා ආදර කතාවක් කියන්නත් පුළුවන්. මං හරි ආසයි රමණි බුලත් සිංහලගේ පොත්වලට. මොකද ඒකේ ආදර කතා මේ අර හරි රෝමාන්තික ආදර කතා නෙමෙයි, හරිම ලස්සනට නිදහසේ ගලාගෙන යන හරි අමුතු ආරයකට තියෙන ආදර කතා මෙයාගේ තියෙන්නේ. ඉතින් මම ඒකට හරි ආසයි. ඊට අමතරව මේ ගැන කිව්වොත් රමණි බුලත් සිංහලගේ දෙබස් ගැන කිව්වොත් ඒවා හරිම තාත්විකයි. මේ පොතේ මේ අර අපි කියවද්දි මේක බොරු කතාවක්, මේක ගොතලා ලියපු කතාවක් කියලා තේරෙන්නේ නැහැ. මම දන්නේ මේක බොරු කතාවක්ද ඇත්තට කතාවක් පාදකගෙන කරගෙන ලියපු එකක්ද ඒක මොකුත් මම දන්නේ නැහැ. I don't know මට ඒ ගැන මොකුත් සහතික කරන්න බෑ. but මම කියන්නේ රමණි බුලත් සිංහලගේ කතාවල එයාගේ මේ කතා ශෛලිය එහෙම නැත්නම් එයා ලියන භාෂාව ඒක ගොඩක් අපේ ජීවිතයට සමීප වෙනවා. ඒක කියන්නේ අපි ඒක කියවද්දී අපේට ඒ කතාව ඇතුළේ හොඳටම ජීවත් වෙන්න පුළුවන්. ඉතින් වාසුකී කියන ගෑනු ළමයාගේ ඒ කතාව එයා කොහොමද එයාගේ වටපිටාව හදාගන්නේ? එයා ජීවත් වෙන්නේ කොයි විදියටද? එතකොට සාමාන්‍යයෙන් ජීවිතේට පාඩමක් ඉගෙන ගන්නවා වගේ දේවල් තියෙනවා නම් අන්න ඒ චරිතය තුලින් ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයාලා එහෙම පාඩමක් ඉගෙන ගන්නවා වගේ කියලා එහෙම හොඳයි කියලා හිතෙන පොත් කියවන්න කැමති අය ඉන්නවා නම් මේගොල්ලන්ටත් හොඳ choice එකක් මේක. මම කලිනුත් කිව්වා වගේ මේක මේ නාගපිල්ලි ගැන තියෙන පොතක්. ඒ වගේම සර්පයෝ එහෙම සර්ප විශේෂඥ සර්ප විදකම් ඒ වගේ දේවල් ගැන ලොකු විස්තර නෑ. හැබැයි එහෙම දේවල් තියෙනවා. ඒව කොයි විදිහටද තියෙන්නේ යනම් මනම් මේ පොඩි විස්තර ටිකක් මේකෙන් දැනගන්න පුළුවන්. ආයිත් ගත්තොත් මං කිව්වා අර දෙබස් ගැන ඒව මම දන්නේ රමණි බුලත් සිංහලට ওই සමහර දෙබස් කොහොම ඔලුවට එනවද කියලා. මට මේ අර අපිට වින්දනයක් ඇතුව ඊට විනෝදයෙන් කියවන්න පුළුවන් දෙබස් තියෙනවා සමහර ඒවා. මට මේ එකක් දෙකක් කියලා පෙන්නන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වුණාට මේ මම එහෙම කරන්නේ ඒක ස්පොයිල් කරනවා වගේ වැඩක් නේ. ඉතින් ඔයාලා කියවනේ මේක හරිම ලස්සනයි කතාව. මන්ට ඕනම් මෙන්න මෙහෙම එකක් කියවන්න පුළුවන් පිටිපස්ස තියෙන. මේක කියවල ප්‍රශ්නයක් නැහැ නේ. මේක අපිට පොතක් ඕඩර් කරන්න ගියත් මේ පිටිපස්ස කියලා කියවන්න පුළුවන් නේ. මේක තියෙනවා. ඒකට තියෙන්නේ මාර නමක් මචං. දිල්නා. මාර තමයි මචං. ඒකටත් නා කෑල්ලක් තියෙන එක. ওই නා කතාවක් මම කියවනේ. ওই නායක් අල්ලන ආපු සීන් එකකුත් මම තමයි පටන් ගන්න. ඒ ගෑනු මගේම දිල්නා. ඒක මචං මෙහෙමයි. ඒකට තේරුමක් නැහැ. දිල් කියන්නේ හින්දියෙන් හදවත්, නා කියන්නේ නෑ කියන එක. ඒක ඉන්න විදියට මටත් හිතෙන්නේ එහෙම. ඒකිට හදවතක් විතරක් නෙමෙයි පෙනහැල්ලකුත් නෑ වගේ. අන්න ඒ වගේ හරි අමුතු මේ අර අපේ කාලේ සාමාන්‍ය තාරුණ්‍ය දෙබස් හරි ලස්සනට ලියලා තියෙනවා. ඇත්තටම රමණි බුලත් සිංහල කියන්නේ මේ තරුණ ලේඛිකාවක් නෙමෙයි. එයා තරුණ කාලේ ඉන්නේ. බට් මේ අවුරුදුවේ මේ කාලවකවක් වano වෙනකොට තරුණ ලේඛිකාවක් නෙමෙයි රමණි බුලත් සිංහල කියන්නේ. හැබැයි එයා ගොඩක්ම එයාගේ පොත්වලින් තාරුණ්‍ය ටච් කරන්න ගොඩක් මේ තාරුණ්‍ය ටච් කරන්න හොඳට ලියලා තියෙනවා. මේ පොත පළවෙනි මුද්‍රණය තියෙන්නේ 2018. ඒ කියන්නේ අපි කියමුකෝ දැන්ට අවුරුදු 2යි අවුරුදු 8කට කලින් ලියවිච්ච පොතක්නේ. හැබැයි මේ අවුරුදු 8කට කලින් මම හිතන්නේ රමණි බුලත් සිංහල තාරුණ්‍ය හිටුවා කියලා. ඇත්තටම අවුරුදු මම දන්නේ ඇත්තටම වයස කීයද කියලා. සාමාන්‍යයෙන් අවුරුදු 60ක් 65ක් වගේ වයසක වෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. මට පොත් ප්‍රදර්ශනයේදී ගිය වෙලාවේ ගිය අවුරුද්දේ රමණි බුලත් සිංහලව හම්බුණා. හරීම එයා පොඩි අසනීප තත්ත්වයකින් හිටියේ. හැබැයි මම එයාට සුබ පතලා ආවා. එයාගේ නිරෝගී සුවය පතලා ආවා. මොකද මං හරිම ආසයි එයාගේ කතා කියවන්න. ඒ වගේ ලස්සන කතා එයාට ඉස්සරහටත් ලියන්න හම්බ වෙන්න ඕනනේ. ඉතින් එහෙම කෙනෙක්ට
නිරෝගී සුවය පතනවා. මේ වෙලාවෙදිත් මම ඒක ගොඩක් හොඳ දෙයක්. ඉතින් මම කලිනුත් කිව්වා වගේ මේ රමණි බුලත් සිංහලගේ මේ පොතත් ඔයගොල්ලෝ කියවන්න. මේ වගේ තව ලස්සන පොත් තියෙනවා. මම ඒවත් අරගෙන එන්නම්. ඉතින් ආයෙත් මම කියනවා නාගපිල්ලි ගැන කියවන්න ආසයි ඉන්නවා නම් I can recommend this book. ඒ වගේම මම කියවනේ මේක ආදර කතාවක් හැටියට ගන්නත් පුළුවන්. ඉතින් තවත් පොතකින් මම ඊළඟ පාර හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම බයි බයි. සතුටින් ඉන්න, පොත් කියවන්න, නිදහසේ ඉන්න. ආගේ ජීවිතේ ආඩ මොකක් හරි දුකක් තියනවා නම් හැමදේම පොතක් කියවන එක තුලින් නැති වෙලාම යනවා. ඒක මම විශ්වාසයෙන් කියනවා. මොකද පොතක් කියවන එක තුලින් ඒ පොතේ තියෙන ලෝකෙට ඔයාව අනිවාර්යයෙන්ම ඇදිලා යනවාමයි. ඉතින් සතුටින් ඉන්න, ලස්සන ජීවත් වෙන්න, හැමදාම දුකක් කරදරයක් නොවේ. හරිම සතුටින් හැමෝටම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බයි බයි.